මංගලාතින් නැවතිච්ච කාර් එක ආයෙම ස්ටාර්ට් කරගත්තේ ආපස්සු හැරලා පිටිපස්සේ බලන ගමන්. ඒ හර්ෂිද? ඒත් මෙතන මංගල දෙගිඩි යහවකින් කාර් එක ආයෙමත් රිවර්ස් කරේ. හර්ෂි වගේ කෙනෙක් අතවනාගෙන පාර දිහාවට දුවගෙන එන බව දැකපු හින්දා. හර්ෂි? ඔයා කොයිද මෙහෙ? හර්ෂි හති අරමින් කාර් එකට ගොඩ වුණා. හායි මයිකොල්ලෝ. හායි තමයි. කොහේ ඉඳලාද හති දාගෙන දිව්වේ? මයිකොල්ලෝ බලන්නනේ ආවේ. අද වැඩට ආවෙත් නැති හින්දා. හර්ෂි නෝක් කාඩු මූණක් මවා ගත්තා. මංගල කාර් එක ආයෙම පාරට දාගත්තා. හර්ෂි මංගලගේ මූණ දිහාව බලාගෙනම ටික වෙලාවක් හිටියා. ඒයි මනුස්සයෝ මේ මම ආවේ ඔහේ කාර් කියන්නම නෙමෙයි. නිකමට මගේ දිහා එක පාරක් බැලුවද මේ මිනිස්සයා? ඔව් ඉතින් වෙන සක්කරවට්ටමක් මේකට නගව ගත්තනක් ඇස් විතරක් නෙමෙයි බෙල්ලත් කරගෝ බලන්නේ. මංගල වේගෙන් කාර් එක අයිනට නවත්තලා අපු වේගෙන්ම බ්‍රේක් කළේ හර්ෂි ඉදිරියට විසි වෙන්නමයි. හර්ෂිගේ මූණ තිබුණේ බොරුවට මවාගත්ත කෝපයක පෙනුම. මංගල ඇය දෙස හැරි කිසිත් නොකියම ඇගේ ඇස් දෙකම බලාගෙන ඉන්නට වුණා. මා මෝඩේ. හර්ෂි සීට් එකේ හරිබරි ගැහුණේ ඉවත බලාගෙන. පසුව නැගෙන සඳ පෙනතාටත් වැඩියෙන් එළියයි නෝකාඩුවට පසුව බේවත එළියට වැඩියෙන් එළියයි. මංගල මට පොඩි උදව්වක් ඕනේ. හරි මේ දැන් කරන්නේ උදව්වක් තමයි. ඒ මොකක්ද? ඇයි ඔයා දිහා බලන් ඉන්න එක? අනේ මෝඩයෝ අනේ මේ අහන්නකෝ. හර්ෂියගේ කුඩා පසුම්බිය දමාගෙන තාරුගේ වාහනේ යතුරු අතර ගත්තා. අයියේ මේ වාහනේ අනේ පරිස්සම් තැනකට දාලා දෙන්න පුළුවන්ද? මොන වාහනේද? කාගේද? අනේ ප්‍රශ්න අහන්න එපා. මගේ යාළුවෙකුගේ. ඒක පාරයිනේ ඊයේ ඉඳලා. උදව්වක් නේ අයියේ. කොහෙද තියෙන්නේ? අපේ හන්දියේ. මංගලගේ ඔළුවට ආවේ උදේ ඔහු දුටුවේ රතේ. ඔහුගේ මනසේ දෝංකාර දුන් විකාර රූපී මැව් කතාවන්ගේ පවා ඇඳුන වාහනය. ඒක උනේ රාත්‍රියේ දුටු ඡායාරූප තුලද එවැනිම වාහනයක් ඔහුගේ මතකයේ රැඳී තිබුණ හින්දා. මංගල කිසි වෙනසක් නොපෙන්වම හිස වනා වාහනේ පාරටගෙන ඉදිරියට එන්නට උනා. හර්ෂිද ඒ වෙනකොට හිටියේ ගොළු වෙලා ඉදිරිය බලාගෙන. මංගල දෙතුන් වතාවක් ඇය දෙස බැලුවත් හර්ෂි ඒ දුටුවේ නැහැ. මැනික හර්ෂි මංගල දෙස බැලුවේ මවාගත්ත හිනාවක් එක්ක. ඇයි මේ? මොකද උනේ එකපාරටම? නෑ අයියේ මුකුත් නෑ. ඔයා මොකක් හරි අවුලකින් ඉන්නේ. මට ඔයාගෙන් ලොකු වෙනසක් දැනෙනවා අයියේ. මගේ? නෑ එහෙම ප්‍රශ්නයක් නෑ මැනික. හර්ෂිගේ දුරකථනය නාදවන්නට වුණා. හර්ෂි වරක් මංගලගේ මුහුණ දෙස බලා කෝල් එක ආන්සර් කරා. තාරු? නෑ තාරු. ඔව් තාරු. දැන් යනවා. හරි මං ගන්නම්. මුසන්නයි. හර්ෂි ඇමතුම විසන්දි කර දුරකථනය පැත්තකින් තිබ්බා. තාරු අපේ යාළුවෙක්. ඉස්කෝලේ යන කාලේ දන්න. ඔයා යාව දන්නේ නෑනේ. හරි හොඳ මිනිස්සෙක් අයියේ. ඊයේ මොකක්ද වැඩකට අපේ පැත්තට ඇවිල්ලා. සනීප නැති වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා. මට කිව්වෙත් දුලා. මායි දුලයි හවස ගියා බලන්න. අනේ ඔයාට නොකිය ගියා නෙමෙයි. දුලා කතා කරපු කලබලේට ඇත්තටම මට අමතක වෙලා ගියා අයියේ. ඒ ගියපු වෙලාවේ තමයි මට අතුරු දීලා කිව්වේ කාට හරි කියලා වාහනේ කොටට දාලා දෙන්න කියලා. මංගල කිසිත් නොඅසාම හර්ෂි දිග විස්තරයක් කරා. මංගලගේ හිතේ තිබුණ බර ආයමත් අලුත් වුණා වගේ හැඟීමක් මංගලට දැනෙන්න ගත්තා. හරි මැනික මම එහෙනම් මේක මගේ බෝඩිගම ගාවින් දාලා එන්නම් අර වාහනේ අරගෙන යන්න. ඒකත් දාන්න වෙන්නේ එහි මිදුලටමයි. වෙන තැනක් නෑනේ. අනේ අයියේ කරදරයක් කියලා හිතා. නෑ මම මේක අරගෙන යන්නම්. ඔයා පරිස්සමෙන් යන්නකෝ.
ආදරේවත් කියන්නේ නැද්ද? අඩුම තරමේ බුදු සරණයි කියලාවත්. මංගල හර්ෂ දිහාව බැලුවේ කේන්තියෙන් වගේ. හරි ආදරේ බුදු සරණයි. දැන් පරිස්සමෙන් යන්නකෝ. හර්ෂිට මංගලගේ හඬේ දැනුණ වෙනසින්දම තවත් මුකුත් ඒ ගැන නොකියම වාහනෙන් බැස්සා. මාත් ආදරේ අයියේ බුදු සරණයි. මංගල පහවදා උදේ වැඩට යන්න සූදානම් වෙලා හර්ෂිට ඇමතුමක් ගත්තත් ඒ වෙලාවේ ඇගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් තිබ්බේ නැහැ. මංගල තමන්ගේ කාර් එක අසලට ගියත් ඒ අසල තිබ්බ තාරුගේ වාහනයේ හින්දා ඔහුගේ මනසට ආයම විකාර රූපී සිතුවිලි ගලාගෙන ආවා. ශික් මටත් මේ සැකේනේ. හර්ෂිට මට වංචාවක් කරන්න කිසිම හේතුවක් නැහැනේ. මට බොරුවක් කරලා එයාට ලැබෙන දෙයක්වත් නැහැ. එයා හොඳින්ම දන්නවා එයාගේ ජීවිතේ මම එයාව කිසිම දෙයකට හිර කරලා නැහැ කියලා. එයාට මගෙන් ඈත් වෙන්න ඕනේ නම් එයාට ඒකටත් මම අවසර දෙන බව මම එයාට කියලා තියෙන්නේ. එයා ඒ ගැන හොඳින්ම දන්නවා. මගේ හිත මීට වඩා මාවත් විශ්වාස කරන්න ඕනේ. මංගල තාරුගේ වාහනයට තට්ටුවක් දාලා තමන්ගේ කුඩා වාහනයට ගොඩ වුණේ හර්ෂිව වෙනදටත් වඩා ආදරණීයව පිළිගන්න බලාගෙන. ඔහු සිතමින් ගියේ හර්ෂිගේ මුහුණේ සිනහාවක් ඇති කරමින් ඇය වාහනයට නංවා ගන්න ආයුරු. අද ගිහිල්ලා මම බැහැලා එයාගේ ඉස්සරහට ගිහින් ආර්යාවක් පිළිගන්න විදියට ඔළුව නවලා සුබ උදැසනක් මැතිනියේ මා සමග ගණන් ගන්නා සුව පහසු ගමනකට ඔබව සාදරයෙන් පිළිගන්නවා කියලා කාර් එකේ දොර ඇරලා නංවගෙන ඉක්මනින් මාත් නැගලා එයා ආසම සින්දුව ප්ලේ කරන්න ඕනේ. සුපුල්නාමල සුවදගල් වූ ජීවිතේ සීතහිමගිර සීත නොදැනේ දැනෙන උණුසුම ආදරේ. මංගල තමන්ගේ දුරකථනය අරගෙන වාහනේ පදවන ගමන්ම ඒ සින්දු හොයන්න ගත්තේ මුලින්ම බ්ලූටූත් කනෙක්ට් කරගෙන. මංගලගේ දුරකථනය නාද වුණා. ඇමතුම හර්ෂිගෙන්. හෙලෝ මැතිනියනි, ඔබගේ රථය තව සුළු මොහොතකින් ඔබ අසලින් නවතීවි. මංගල අයියේ මම ඔෆිස් එක ගාවට ආවා. උදේම මමයි දුලයි හොස්පිටල් එකට ගියා. දැන් මේ ආවේ. හා මැනික. හරි මං එන්නම්. මංගල දුරකථනය කට් කරලා එහා පැත්තේ සීට් එකට විසි කරලා දැම්මේ. මංගලගේ මූඩ් එක හදාගන්න එකදු අවස්ථාවක් නැතිකම ගැන තරහක්. දුවදන් කටු ඇනීරුණු සමනල තටුවල මුදු බැලුම් පවන්වල් අතුරානිවාලන්න දුක. මංගල ගියේ යන්න ඕනෙ නිසා යන ගමනක් වගේ. ඔෆිස් එකට යනකොටත් 8:45ත් පහුවෙලා. ඒත් වගක් නැතුව ගොස් ඔහු ෆින්ගර් ප්‍රින්ට් තියලා ඇතුළට යද්දී ඔහුගේ මේසේ ගාම ගුණරත්න හිටගෙන. සර් good morning. good morning. බලනවා good morning ද කියලා. තමුසෙට මොකක් වෙලාද? ඊයේත් ඇටෙන්ඩන්ස් ලේට්. මේක අම්බලමක් නෙමෙයිනේ මංගල. බලනවා මට අර ගිය සතියේ ඉල්ලපු ඩොකියුමන්ට් ටික තාම මේ වෙනකන් තමුසෙ ගාවනේ. මම කැබින් එකට එනවා දැන්ම. මංගල කිසිත් නොකිය අමිලගේ මුණ දෙස බලා good morning යයි පවසා ගුණරත්නගේ කැබින් එක දෙසට ගියේ ඔහු කිව්ව ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙනමයි. මංගල තමුසේ මට ඉන්න හොඳම මිනිස්සයා. තමුසේට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දවස් දෙක තුනක් හරි නිවාඩු දානවා. දැන් බලනවා ලබන අවුරුද්ද වෙද්දි ප්‍රොමෝෂන් එකකට යන්න කැමති නැද්ද කියලා. දැන් එහෙම තියාගෙනත් මේ නටන පිස්සු හින්දා තියෙන රස්සාව තමුසේ නැති කරගන්නද හදන්නේ.